ෆැට්ස් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි මාතෘකාවක් තමයි ට්‍රාන්ස් ෆැට් කියලා කියන්නේ. රසායන විද්‍යාවේදී ට්‍රාන්ස් සිස් කියලා කොටස් දෙකක් තියෙනවා. මේ ට්‍රාන්ස් සිස් කියන ආකාර දෙක මේද අම්ල වලට ගත්තාම මේද අම්ල වල ට්‍රාන්ස් සිස් කියලා ආකාර දෙකක් තියෙනවා. ස්වභාවයේ මිනිසුන්ට සහ සතුන්ට දෙගොල්ලොන්ටම හිතකර වෙන්නේ සිස් කියන මේද අම්ල. නමුත් ට්‍රාන්ස් කියන මේද අම්ල සතුන්ට සහ මිනිසුන්ට ඍජුවම පිළිකාකාරක වෙනවා. අන්න ඒ නිසා තමයි ට්‍රාන්ස් ෆැට් අහිතකරයි කියලා කියන්නේ. හැදෙන්නේ කොහොමද? හැදෙන්නේ සිස් ෆැට් වෙනස් වීමකට භාජනය වෙලා. නිස්සාරණී ක්‍රියාවලියකදී නැත්නම් අපි ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලියකදී එහෙමත් නැත්නම් අපි ගෙදරදී ආහාර පිස ගන්න ක්‍රියාවලියකදී මේ සිස් කියන ආකාරය ට්‍රාන්ස් කියන ආකාරයට පරිවර්තනය වෙනවා. මෙන්න මේ නිසා තමයි ට්‍රාන්ස් ෆැට් අපේ ආහාරවලට එකතු වෙන්නේ. ආහාර හරහා අපේ ඇඟට ඇතුළු වෙලා මේ ට්‍රාන්ස් ෆැට් අපිට පිළිකා ජනක බවට පත් වෙනවා. කාලයක් තිස්සේ මේ ට්‍රාන්ස් ෆැට් අපේ ඇඟ ඇතුලේ එකතු වෙලා අපේ ඇඟ ඇතුලේ විවිධ පිළිකා ඇති කරනවා. මේක තමයි ට්‍රාන්ස් ෆැට් වල තියෙන දරුණුතාවය. නමුත් ට්‍රාන්ස් ෆැට් තිබුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතා කුඩා ප්‍රමාණයක් තිබුණොත්, හැබැයි වැඩි ප්‍රමාණයක් තිබුණොත් අපේ ඇඟට ඒක දරා ගන්න බැරි වෙනවා. කවුද මේ ට්‍රාන්ස් ෆැට් නැති කරලා දාන්නේ? ඇත්තම ගත්තොත් ට්‍රාන්ස් ෆැට් යම්තාක් දුරකට ශරීරයෙන් ටොලරේට් කරගන්න දායක වෙන්නේ අක්මාව. අක්මාව තුළ විෂ හරණ ක්‍රියාවලියේදී මේ ට්‍රාන්ස් ෆැට් වල යම්කිසි ප්‍රමාණයක් විෂ හරණය කරන්න. නමුත් වැඩි වශයෙන් අපි ට්‍රාන්ස් ෆැට් අපේ ඇඟට ඇතුළු කරගත්තොත් අක්මාවට ඒ කාර්යය සිද්ධ කරන්න අපහසු වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී පිළිකා ඇති කරන්න මේ ට්‍රාන්ස් ෆැට් හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි ට්‍රාන්ස් ෆැට් පුළුවන් තරම් අඩු ආහාර පරිභෝජනයට සුදුසුයි කියලා කියන්නේ. නියුට්‍රිලයිෆ් හරහා මෙවැනි වැදගත් කරුණු කාරණා ඔබ වෙත ගෙන එන්නේ ඔබගේ සමබර පෝෂණය හරහා සුවබර ජීවිතයක් ළඟා කර දීමේ අරමුණින්. රැඳී සිටින අපිත් එක්කම